රැල්ලට උඩට ගිය ඇල්ටෝ කාර් වල මිල රැල්ලට පල්ලම් බහින හැටි. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා පහලින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. හොඳයි අපි දැන් යන් අපේ වීඩියෝ එකට. 800cc එන්ජින් එකක් එක කිසිම safety option එකක් නැතුව අපේ භාෂාවෙන් කිව්වොත් හැප්පුණොත් පපඩම් වෙන මට්ටමේ වාහනයක් වෙච්ච ඇල්ටෝ කාර් එක පහුගිය කාල සීමාවේදී නොවටිනා අධික මිල ගණන් වලට වාහන සේල් වල උදවිය හරිම උජාරුවෙන් විකුණුවා මතක ඇතිනේ. ඔයා ගන්නවා නම් කියන්න නැත්තම් ගන්න තව කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ වචන කියලා අහිංසක මිනිස්සුන්ව කුලප්පු කරලා මේ වාහන අධික මිල ගණන් වලට විකුණුව කාලයක් තමයි පහුගිය කාල සීමාව. ඉතින් මේ කාල සීමාවේ බොහොම අමාරුවෙන් සතෙන් සතේ රුපියල් එකතු කරලා හිතේ තිබ්බ හීනත් පොදි බැඳගෙන බොහොම අමාරුවෙන් රෝද හතරක හීනේ හැබෑ කරගන්න ගිය මිනිස්සුන්ට මේ පවතින මිල ගණන් ඉතාමත්ම අසාධාරණ නොවටිනා මිල ගණන් කියලා දැනත් වෙන කරන්න දෙයක් නැතිකමට මෙච්චර අධික මිල ගණන් දීලා මේ වාහන මිලදී ගන්න සිද්ධ වෙලා තිබුණා. හැබැයි වර්තමාන ආණ්ඩුව විසින් වාහන අනයනයට තිබුණු සීමා ඉවත් කරලා අලුතෙන් වාහන රට ඇතුළට එන්න පටන් ගන්නවත් එක්ක මේ තිබ්බ වාතාවරණය සම්පූර්ණ උඩු යටිකුරු වෙලා තියෙන බවක් අපිට දැන් පේන්න තියෙනවා. ඉස්සර 2015 වගේ ඇල්ටෝ කාර් එකකට ලක්ෂ 42යි 43යි 44යි කී හිටපු මිනිස්සු මේ වෙනකොට ලක්ෂ 36 35 වගේ මිල ගණන් වලට වාහන විකුණන්න දාලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට 2012 වගේ ඇල්ටෝ කාර් වලට ලක්ෂ 34යි 33යි කී හිටපු මිනිස්සු මේ වෙනකොට ලක්ෂ 30න් පල්ලෙහාට 2012 ඇල්ටෝ කාර් වලට මිල ගණන් දාන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ කාරණාව වාහන වෙළඳාම මාෆියාවක් කරගත්තු කළුකඩ මුදලාලිලට නම් එච්චර සතුටුදායක ආරංචියක් නොවුනට බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා රෝද හතරක හීනේ හැබෑ කරගන්න දඟලන මිනිස්සුන්ට බොහොම සුබදායක සතුටුදායක ආරංචියක් බවට පත් වුණා. ඉතින් මේ විදිහට වාහන වලට තියෙන ඉල්ලුම අඩු වෙන්නත් වාහන මිල ක්‍රමයෙන් පල්ලම් බහගෙන යන්නත් හේතු වෙච්ච ප්‍රධාන කාරණයක් විදිහට අපිට පේන්න තියෙන්නේ ලක්ෂ 40 ගණන් දීලා අවුරුදු 10ක් විතර ලංකාව ඇතුලේ පාවිච්චි කරපු කිලෝමීටර් ලක්ෂේ පැනපු 1 ලක්ෂ ගණන් මයිලේජ් දීපු වාහන ගන්නවට වඩා මිනිස්සු දැන් මේ වෙනකොට තමන් ළඟ එකතු කරගෙන තියෙන මුදලට තව පුළුවන් තරම් කීයක් හරි මුදලක් අතින් එකතු කරගෙන බ්‍රෑන්ඩ් නිව් 0 මයිලේජ් පොඩි බජට් වාහනයකට යන්න දරන අධික උත්සාහයයි. මේ අදහස ඔළුවේ තියෙන මිනිස්සු ආය ආපහු අවුරුදු 10ක් 15ක් පැදපු වාහන දිහා හැරිලවත් නොබලන තත්වයක් මේ වෙනකොට උදා වෙලා තියෙනවා. දැන් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන අදහසක් තමයි අවුරුදු 10 15 පරණ වාහන වලට යනවට වඩා කොහොම හරි බ්‍රෑන්ඩ් නිව් අලුත් වාහනයක් ගත්තොත් පරණ වාහන හැමතිස්සෙම ගරාජ් වල දාගෙන හදන්න යන රිපෙයාර් කොස්ට් එකක් Tamanට ඉතුරු කරගෙන හැමතිස්සෙම කැඩෙන්නේ බින්දෙන්නේ නැතුව ගමන ෂුවර් කරලා අලුත් වාහනයක Tamanගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් කියන එක. ඉතින් මේ හේතුත් එක්ක මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න දක්වන ලොකු නැඹුරුතාවයත් එක්ක අවුරුදු 10ක් 15ක් පාවිච්චි කරපු වාහන වල තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරලා යන්න. බොහොම ස්තුතියි. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.